රයිට් මේ මොකද්ද? ඕ අපේ උන්නාන්සේලාගේ වැඩ. හරි. හාමුදුරු නමක් ඉන්නවා. මම හිතන්නේ හාමුදුරුවෝ භාවනා කරන එක ක්‍රම try කරලා බලනවා. මට පේන විදිහට. හරිද? මේ පේනවනේ මේ මෙහෙම ඉරියව්වක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට උරුපුරුදු ඉරියව් මෙහෙමනේ. දැන් මේ හාමුදුරුවෝ මෙහෙම භාවනා ඉරියව්ව try කරනවා වගේ තමයි මට දැනට පේන්නේ. හරි අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි. හාමුදුරුවෝ අම්මට හුඩු මොකද මේ සාරිපොටෙන් වගේ සූරෙන් මේක වහගෙන එන්නේ ඕකේ අයියෝ ඒකට සාරිය හරියනවානේ පර සිවුර මදිවට මේ හාමුදුරුවෝ අර කවුද මේ කවුද වගේ තමයි මෝහිනී වගේ. හරි. දැන් වෙලාවත් රෑ 12ට එකට විතරයි දැන් වෙලාවත් මෝහිනී වගේ මේක පටලවගෙන මේ හාමුදුරුවම. හරිම ලස්සනයි. අපි මිනිස්සුන්ට බයින්නේ නැහැ. හරිම ලස්සන හාමුදුරු නමක්. මට පේන්නේ කියන්නේ මේ හාමුදුරුවෝ කාන්තාවක් වෙන්න යනවද නැත්නම් මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මට ඇත්තටම තේරෙන්නේ නැහැ යාළුවනේ. හරි අපි බලමු. ඊටු ටිකක්. මේ රාජාංගනේ හාමුදුරුවෝද? නෑ නේද? හේයි එතුමාට එච්චර විපතක් එන්න විදියකුත් නෑ හැබැයි හැබැයි ඒ වගේ ලුක් එකකුත් තියෙනවා මං හිතන්නේ නෑ එයා කියලා. එයා නෙමෙයි. මොකද්ද ඩ්‍රිල් එකද? ඇති අම්බේ මේ විකාර බැලුව හොඳටම ඇති අපේ හාමුදුරුවන්ගේ මට පාලනය කරගන්න බෑ මයි කටට එන ඒවා. ඉතින් හරිම ලස්සන හාමුදුරුවක් නේද? හරිම ලස්සනයි. සිවුර වෙනුවට සිවුර ඇඳලත් නැටුවා. සිවුර මෙහෙම ඔලුවට දාගෙනත් නැතුවා. අර මේ සාරියක් දාගන්නවා වගේ. දැන් ඊටවත් සුදු පාට නිකන් මොකක්ද ඒකට කියන්නේ? ලුංගියක්ද? මම දන්නේ නැහැ වට කියන නම. ඒ වගේ එක්කුත් දාගෙන මේව ටයි එකක් වගේ දාගෙන හරිම ලස්සනට නටනවා. මම හිතුවේ භාවනා ඉරියව්ව පුරුදු වෙනවා කියලා. සමහරකට එහෙම වෙන්නත් පුළුවන් යාළුවනේ. ඉතින් හරිම ලස්සනයි. අපේ හාමුදුරුවන්ට ගොඩාක් පිං. මේව අපිට උගන්වනවාට කියලා දෙනවාට මේ ශාසනය මෙහෙම රැක ගන්නවට ආමුදුරන්ට ගොඩාක් පිං. සිවුර ගලවලා හිටියනම් මම ඊට වඩා හොඳට කතා බහ කරනවා මේ හාමුදුරුවෝ සමග. දැන් සිවුරත් පොඩ්ඩක් ඇදගෙන ඉන්න හින්දා මම මොකුත් කියන්නේ මම දැනට වයසට ගරු කරලා සිවුරට ගරු කරලා මම නිහඬ වෙනවා. බුදු සරණයි.